la passe en France. On va pas regarder, regarde. Ça, tu tournes de ce côté. Ça, tu mets là. Après ça, tu retournes de ce côté. Ça, tu et il y en a, ils font avec des gros et puis des රෑ 10ට විතරදී මම හිතන්නේ අපි දවල් පිටත් උනේ පැරිස් වලින් කොමරි ඩ්‍රයිව් එක විතරක් පැය 7ක් තිබ්බා අපි කන්න දෙපාරක් විතර මග නැවැත්තුවා තව සුපර් මාකට් එකකින් නැවැත්තුවා බඩු ගන්න ඉතින් පැය 8මාරක් විතර මම හිතන්නේ ගමනට ගියා දැන් නම් කට්ටියටම හොඳට මහන්සි අපි එනකොට රෑ හින්දා අපිට වටා පිටාවේ කිසි දෙයක් පෙවුන්නේ නැහැ මම හිතන්නේ මාර ලස්සනයි කඳු හොඳටම විනාඩි 40ක් විතර කන්ද නැග්ගා අපි කාර් එකේ මම හිතන්නේ මාර ලස්සනට ඇති සීනරිස් අපේ අපාර්ට්මන්ට් එකේ අපිට කාමර දෙකක් තියෙනවා බාත්රූම් එකකුත් තියෙනවා අපි වයිෆ් කෙනෙක්ට එක කාමරයයි බබාලට එක කාමරය කියලා ගත්තේ ඉතින් ඒනට ඒ දෙන්නත් ගොඩක් කළාට අපිත් එක්ක තමයි කාමරේ ඉතින් දැන් කට්ටියම නිදාව ගන්න යන්නේ එදාගෙන හෙට උදේ වෙනකන් කට්ටියට 100ක් නැහැ ඉතින් සීරීස් බලන්න අපි හිතාගෙන ඉන්නේ හෙට ජිනීවා යන්න පහුවදා උදේ කට්ටිය ඉතින් බොහොම අමාරුවෙන් නැගිට්ට ගත්තා අපිටත් මහන්සි ඉතින් පොඩි කට්ටියට හොඳටම මහන්සි හිතා ගන්න පුළුවන් ඒගොල්ලන් ඉතින් බොහොම අමාරුවෙන් නැගිට්ටේ අපිට තිබ්බ ආසාව ඒගොල්ලන්ට ඉතින් නැහැනේ ඒගොල්ලන්ට මහන්සි කොහොම හරි නැගිට්ටා හිතුවා වගේම සීනරි එක නම් මාරම ලස්සනයි ඊට පස්සේ අපි ජිනීවා වලට පිටත් වුණා කට්ටියම අපි මේ ට්‍රිප් එක ගියේ වයිෆ්ගේ අක්කලාගේ ෆැමිලි එකත් එක්ක අපි ගොඩක් කලාට ඉතින් අපි දෙගොල්ලෝ තමයි ට්‍රිප්ස් යන්නේ වැකේෂන් අපි කට්ටිය එකට යන්නේ අපි ඉතින් හැමදාම වගේ ගිය ගමන්ම ඉතින් කරපු පළවෙනි වැඩේ රෙස්ටෝරන්ට් එකක් කිව්වා දවල්ට කන්න හොඳටම බඩගිනි දිල්හානි රෙස්ටෝරන්ට් එකක් හොයාගත්තා ලේක් එක අයිනම
අපි හිතනවා ඒක කෑම හොඳ ඇති කියලා. දැන් අපි අක්කලා එනකන් ඉන්නේ. ඒගොල්ලන් කාර් එක පාක් කරන්න ගියා. ඒගොල්ලන්ට මේ ළඟම පාක් එකක් හම්බුන්නේ නැහැ. ටිකක් දුර ඒගොල්ලන් පාක් කරේ. දැන් අපි ඒගොල්ලන් එනකන් ඉන්නේ. අපි බයෙන් හිටිය වහිද කියලා අපේ වැකේෂන් සතිය. මොකද ඒ ටිකේම වැස්සා ෆ්‍රාන්ස් වලටත් වැස්සා. අපිට මාර chance එක අපි හිටපු සතියම අපිට හොඳටම අවුව තිබ්බා. ජිනීව වල නම් හොඳටම රස්නෙයි. මාර ලස්සනයි. ඉතින් අවුව තියෙන ඉඳා ලේක් එක එහෙම මාර ලස්සනයි. නිල් පාටයි. මාර ලස්සනයි. මම හිතන්නේ මේ අපි ජිනීවාපු දෙවනි පාර. අපි මීට අවුරුදු 3කට ඉස්සෙල්ලා ඉතාලිය ගියා. ඉතාලිය යනකොට අපි ස්විස් හරහා යනකොට එනකොට යාවේ. ඒ වුණාට ඉතින් අපි ජිනීවා බලන්නම ගොඩක් වැඩිපුර බලන්න කියලා හිතාගෙන ආවේ මෙදා පාර. අපි හිතනවා තව ගම් දෙකක්වත් අඩු ගානේ ස්විස් වල බලන්න. ලස්සන ගම් දෙකක්. තාම ඩිසයිඩ් කරලා නැහැ අපි කොහෙද යන්නේ කියලා. අද දවසට අපි ජිනීවා බලලා යනවා. ඊට පස්සේ හෙට දවස හිතාගෙන ඉන්නේ ෆ්‍රෙන්ඩ් වල ඇවිදින්න. අයියා බේබි සිටින් කරනවා මල්ලි මොකද දැන් පොඩ්ඩක් ඉදිරි ගගා ඉන්නේ. බඩගිනි මහන්සි ඉඳා මල්ලිව පොඩ්ඩක් කාම් කරගන්න අය try කරනවා. අපි ඉතින් රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා අක්කලා එනකන් ඉඳගෙන හිටියා. අවුවත් ටිකක් වැඩි. ඊටවට වඩා හොඳටම අවුව. ඉතින් එතන හෙවන තියෙනින්ද අපි හෙවන්ට වෙලා හිටියා. අන්තිමට කොහොම හරි කෑම ටික නම් ආවා. කෑම නම් මාර බලහයි. අපි හිතුවට වඩා ගොඩක් රහයි හොඳයි. මෙහි අපි ගිය රෙස්ටෝරන්ට් වල normally average price එක plate එකක යුරෝ 30ත් 40ත් විතර වෙනවා. මම දන්න තරමට ලෝකයේ living cost එක වැඩිම රට ස්විට්සර්ලන්ඩ්. ෆ්‍රාන්ස් වලට වඩා ෆ්‍රාන්ස් වල average plate එක සාමාන්‍ය රෙස්ටෝරන්ට් එකක යුරෝ 20ක් 25ක්. මෙහි 30ත් 40ත් වගේ වෙනවා. මේ මම කියන්නේ normal රෙස්ටෝරන්ට් එකක. කෑම නම් නියමයි මාර රහයි. ඉතින් අපි කෑම කාලා ඉවර වෙලා පොඩ්ඩක් ජිනීවා වල ඇවිදින්න යන්නේ. අපි කාලේ ඉවරලා ගඟයිනේ පොඩ්ඩක් වෙලා ඉඳලා ළමයි පොඩ්ඩක් එතන එන්ජොයි කරා. ඊට පස්සේ අපිට යාළුවෝ කට්ටියකුත් හම්බුණා. ඒගොල්ලන්ගෙන් නම් අපිට සෑහෙන වාදයක් දුන්නේ. ඒගොල්ලොත් එන්ජොයි කරන්න බෑ ඉතින්. ඒ හින්දා අපි ඒගොල්ලන්ට chance එක දීලා අපි එතනින් ගියා. මම හිතන්නේ ජිනීවා ලේක් එක තමයි ලෝකේ තියෙන පිරිසිදුම ලේක් එක වෙන්න ඇති. ඒ දිගටම රෙස්ටෝරන්ට් තියෙනවා. ඒ කිසිම කුණු කෑල්ලක් පොළ කෑල්ලක් මම නම් දැක්කේ නැහැ. ඒ හින්දා මම හිතන විදිහට පිරිසිදුවටම තියාගෙන ඉන්න ලෝකයේ ලස්සනම ලේක් එකක් මම හිතන්නේ. Dasu? Sama Dasu?
අපි ඊට පස්සේ ජිනීවා ඕල්ඩ් ටවුන් එක පැත්තේ ටිකක් ඇවිදලා මේගොල්ලන් නම් ගියා චර්ච් එකක් බලන්න. මට යන්න හම්බුන්නේ නැහැ. මොකද මට කාර් එක පාක් කරන්න තැනක් තිබ්බේ නැහැ. මං කාර් එකට වෙලා හිටියා. ඊට පස්සේ මේගොල්ලන්ට තේ බොන්න ඕනයි කියලා තේ බොන්න තැනක් හොයාගෙන ගියා. ඊට පස්සේ ඉතින් මේගොල්ලන්ට එතන තියෙන කෑම ටික දැක්කම අර මීමැස්ස ටික වගේ තමයි. වැඩි පණිගහට කැමති කට්ටිය නෙමේ. ඒ අතරතුර අපේ දෙන්නා අම්මට සැලොන් එකකුත් දැම්මා. අම්මත් ඉතින් මේ එපා කියාගෙන හොඳට හිටියා එතන. අපි ඊට පස්සේ ගියා ප්ලස් දුෆෝ කියන තැන බලන්න. ඒක ඕල්ඩ් ටවුන් එකේමයි තියෙන්නේ. එතන ඉතින් තියෙනවා පොඩි පොඩි රෙස්ටොරන්ට්ස් තියෙනවා, අයිස්ක්‍රීම් ෂොප්ස් තියෙනවා. ලස්සනයි, හොඳට හවස් වරුව ගත කරලා එන්න. මේ පැත්තේ තමයි ඉස්සර කාලේ කමර්ෂල් ෆෙයර්ස් තියලා තියෙන ඒරියා එක. ඒක ගොඩක් මේ ආකිටෙක්චර් ලවර්ස්ලා මේ පැත්තට ගොඩක් ආසයි. මොකද බිල්ඩින්ග්ස් වල ආකිටෙක්චර් එකට එීම. ඉතින් ලස්සන පැත්තක්. අපි මේ පැත්තත් ඉතින් බලලා කාලය හවස වෙනකන් මේ පැත්තේ පොඩ්ඩක් ගත කරා. ලස්සනයි, සෑහෙන බලන්න දේවල් තියෙනවා මේ පැත්තේ. Jangan dah jangan. Ani siapa tu macam Sayang. Sayang. දැන් නම් ඉතින් කට්ටියටම මහන්සි. මුළු දවසම ඇවිදලා අවුවත් ටිකක් සැරට තිබ්බා. ඒ හින්දා දැන් අපි යන්න කියලා හිතන් ඉන්නේ. මොකද මෙතන ඉඳන් ආයේ අපි පැය දෙකක විතර ඩ්‍රයිව් එකක් තියෙනවා අපි ඉන්න තැනට. ඒකෙන් විනාඩි 40කුත් මම මුලදී කිව්වා වගේ සෑහෙන කන්ද තියෙන තනිකරම. එහෙනම් කල්වරන් ඉස්සෙල්ලා යන්න ඕන. නැත්තම් ටිකක් ඩ්‍රයිව් කරන්න අමාරුයි. ලයිට්ස් නුකුත් නැහැ පැත්තේ. එහෙනම් ඉතින් අපේ ජිනීවා දවස මෙතනින් ඉවර කරලා අපි යන්න පිටත් වුණා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.